දැන් වැඩිට. මම හිතන්නේ අපි 21යි 2ක් ව්‍යාජය හදුවා. මාතෘකාව ලිව්වා දී ඇති ලක්ෂ දෙකක් කරහා යන සරල රේඛාවක සමීකරණය සෙවීම. ඔන්න පුතේ අහන්නේ නෑ. හා ලියන්නකෝ එන 1,7 හා ඔන්න වැඩි. 1,7 හා 3,15. 1,7 හා 3,15. 1,7 හා 3,15. ලක්ෂ හරහා යන ලක්ෂ හරහා යන සරල රේඛාවක සමීකරණය සෙවීම අන්න කොහොමද මේ වැඩේ කොට දාන්නේ? මේ සමීකරණ සාමාන්‍ය මොන ආකාරයෙන්ද තියෙන්නේ? කියන්නේ සමීකරණයේ විදිය මොකද්ද? සමීකරණයේ විදිය තමයි y සමානයි mx ධන c. හරි. දැන් කතාව y සමානයි mx ධන c ආකාරයට සමීකරණයක් ලියන්න නම් මේ y සමානයි mx ධන c ආකාරයට සමීකරණයක් ලියන්න නම් m දැනගන්න ඕන c දැනගන්න ඕන. m c මතකද? දැන් ඉහිය කරේ නෑ මතක ගන්නෙත් නෑ. ඒක මතක නැතුව ඇති ෂුවර් එක. m කියන්නේ අනුක්‍රමණය c කියන්නේ අන්තක්ඛණ්ඩය. m කොහොමද හොයාගන්නේ c කොහොමද හොයාගන්නේ කියලා කිව්ව මතකද දන්නේ නැහැ. කොහොමද? m නම් හෙව්වේ මෙහෙම මේ. ඔන්න දැන් මතක නැති කෙනෙකුට නම් y වෙනස බෙදීම x වෙනස ඔන්න y වෙනස බෙදීම x වෙනස දැන් කොහොමද කරන්නේ? හරි. y වෙනස කොහොමද හොයන්නේ? මෙයාට දාගන්න මොකක් හරි කොහොමද මෙයාට මොනවද දාගන්නේ? මේ y වෙනස මේක සුපුරුදු පරිදි ඔයාලා දන්නවා මොකද්ද? x කියලා නිකන් දාගන්න. මෙයා x නම් මෙයා x1. එතන ඒකත් බලයි කොහොමද? ඉතින් මෙයා අපිට මෙයාත් x දාලා මෙයාත් x දාන්න බෑනේ. ඉතින් ඒක මෙයාට x දාගෙන මෙයාට x1 දානවා. මෙයා y. මෙයා y 1. දැන් මොකෝ කරන්නේ? දැන් මම මේකේ දාගෙන ඉවරයි. x උයි x1 උයි මාක් කරගත්ත ෂේප් එකේ අවුලක් නැහැ. හරි. x1 උයි y1 උයි දාගන්න. දැන් මේකට x1 y1 දැම්මොත් මේකට x දාගන්න y දාගන්න. මම හිතන්නේ ඔහොම කිව්වම තේරෙනවා. මේක මේ x1 y1 දාගන්න කියන්නේ ඇත්තටම මෙන්න මේ මගුල් දෙක අඩු කරන්න ලේසි වෙන්නේ. නැත්නම් ඉතින් ඔක එන පැටලෙනවා නැත්නම් මේ x1 y1 මගුලක් වැඩක් නැහැ. මෙන්න මේ මෙයාගෙන් මෙයා අඩු කරන්න මෙයාගෙන් මෙයා අඩු කරන්න. ඉවරනේ කතාව. මෙන්න මේ 15 මෙන්න මේ 7 අඩු කරන්න මෙන්න මේ 3 මෙන්න මේ 1 අඩු කරන්න. x1 y1 කිව්වම තේරෙන්නේ නැත්තම්. තේරෙන කට්ටිය මෙන්න මේ 15න් sorry මෙන්න මේ y1 ගෙන් මෙන්න මේ y අඩු කරන්න. එහෙම නැත්තම් 15න් 7 අඩු කරන්න. මම දන්නේ නැහැ ඕක මට ඊට වැඩිය කියන්න තේරෙන්නේ නැහැ. කොහොමද ඔක ඊට වැඩිය කියන්නේ? මෙන්න මෙතන දෙන්නෙක් ඉන්නවා මෙයා පළවෙනියටම තියෙන එක x. දෙවෙනියට තියෙන එක y. පළවෙනියට තියෙන එක x, දෙවෙනියට තියෙන එක y. දෙවෙනියට තියෙන මෙතන තියෙන දෙවෙනියකින් මෙතන තියෙන දෙවෙනිය අඩු කරන්න. එතකොට 15 ඍණ 7. දැන් මෙතන තියෙන පළවෙනියගෙන් මෙතන තියෙන පළවෙනිය අඩු කරා. තේරිච්ච නැති අයද? කිව්වේ හොඳේ. එතකොට x වෙනස කොහොමද ගන්න? මෙතන තියෙන පළවෙනිය කවුද? 3. දැන් මෙතන 15 වෙනි මුලින් ගත්තේ. එහෙනම් මෙයාගේ 3 තමයි මුලින් ගන්න වෙන්නේ. 3 ගත්තා. හරි. අඩු කරා 1. ඔන්නේ 15 වෙනි 7ක් ගියාම කීයද? 8යි. 3 එකක් ගියාම කීයද? 2යි. වැඩේ කොට. එහෙනම් 8 බෙදීම 2. කීයේ උත්තරේ? 7යි. මම මෙතෙන්ට හිතලා දෙකක් දාලා තියෙනවා පේනවා.
මේ ඉදල දෙකේ m හොයාගත්ත අවුලක් නැහැ m සමානයි 4යි හරි ෂේප් C හොයන්නකෝ මේ වගේ ගාණක් මේ වාර O level පේපරේ 24 පේපරේ 25 නේ වාලා 24 පේපරේ එහෙම්ම තිබ්බා එහෙම්ම තිබ්බා ආයි දෙකක් නැහැ එහෙම්ම තිබ්බා ඔන්න ඔය වගේ ගාන මෙන්න මේ ගාන මෙන්න මේ ගානම වගේ මේකක් එහෙම්ම තිබ්බා අපිට වාර තේරෙනවා බලන්න m සමාන බලන්න කොච්චර ලේසිද කියලා දැන් මෙහෙම කණ්ඩාංග දෙකක් දීලා කියනවා මේ සමීකරණය හොයන්නේ කියලා මුලින්ම m හෙව්වා ඉතින් m හොයන්න අපි දන්නවනේ m හොයන්න දැන් නැත්තම් දැන් ඉතින් මේ වැඩි ගැලපෙන්නේ නැහැ මේ මෙච්චරක් කියලා තේරෙන්නේ නැත්තම් වැඩි කරන්න හරි අමාරු වෙනවා එක්කමකින් ආපු එක අහගන්න සර් දැන් අර මගුලේ ආරෙන් දැත්තේ කොහොමද කියලා එහෙම නැත්නම් රෙකෝඩින් එක බලන්න මොකක් හරි කොහොම හරි මේ m වෙන එක තේරෙන්න ඕනේ y වෙනස බෙදීම x වෙනස කියලා තේරෙන්න ඕනේ y වෙනස හොයාගන්න තේරෙන්න ඕනේ x වෙනස හොයාගන්න තේරෙන්න ඕනේ හරි ඔය කල්ලා කොහොම හරි ගේමක් ගහගෙන m හොයාගත්තා ඒකේ අවුලක් නැහැ m සමානයි 4යි දැන් c හොයාගන්න ඕනේ බලන්න ඕනේ නැද්ද බලන්න ඕනේ කොහොමද වෙන්නේ බලන්න හිමීට y කියන්නේ කීයද අපි ගමු එක්ක මෙයාව ගන්න ඕන එක්ක මෙයාව ගන්න ඕන කැමති එක මෙතන නිකන් 3යි 15යි තියෙනවා නිකන් ඒක ලොකුයි වැඩි සෙට් වෙන්නේ නැහැ මම නිකන් ඊට පොඩි එකක් ගන්නවා මම ගන්න වෙන මේ එකේ 7 මෙයා පොඩි වගේ මෙයා x මෙයා y ෂේප් එකේ ඉන්න උතන හරි දැන් y සමානයි mx ධන c කියලා ලියනවා අවුලක් නැහැ ලියලා ඉවර වෙලා මොකෝ කරන්නේ y කියන්නේ කීයද අපිට මෙතන මේක ගන්න පුළුවන් මම එක ගත්තේ නෑ මේක ගත්තා මෙතනට y කීයද දාන්න පුළුවන් දෙනිදී good morning y ට කීයද දාන්න පුළුවන් 7 තාම නිදිමත එළවෙද හා m ට කීයද දාන්න පුළුවන් කවුෂනි m ට කීයද දාන්න 4 4 x දාන්න කීයද ඒක කියන්නේ රවිදු 1 කීයද 1 හරි මෙතන 7යි 4 වරක් 1 4යි ධන c දැන් c හොයන්නේ කොහොමද නතර දාන්න මේ පැත්තට 7 ධන 4න්නේ තියෙන්නේ මේ මෙතන ධන ලකුණක් තියෙන්නේ මේ ඒවා තියෙන්නේ ඔළුවේ තියෙන්න ඕනේ ඈ දැන් මෙතන තියෙන්නේ අතර මොන හතරක්ද ධන 4ක් තමයි තියෙන්නේ මම දැන් පේනවද කියලා පේන්නේ නැත් වගේ ටිකක් පොඩ්ඩක් නිකන් තිරේ zoom කරලා බලන්න ඈ මම ඒක මොඩේ වගේ පොඩියට ලියුවේ ඒකයි උනේ මේ හරි මෙතන ධන 4ක් තියෙන්නේ ධන 4 මේ පැත්තට දැම්මම මොකෝ වෙන්නේ ඍණ 4ක් වෙනවා එහෙනම් මෙතන c 7න් 4ක් ගියාම කීයද 3යි එහෙනම් c සමානයි 3යි හරිනේ දැන් ඉතින් මොකද දාන්න 1,7 හා 3,15 ලක්ෂ හරහා යන සරල රේඛාවක සමීකරණය සෙවීම එහෙනම් y සමානයි mx ධන c y ලියන දැන් ඔන්න අපි සමීකරණය ලියන්න යන්නේ හොඳේ සමීකරණය ලියන්න යද්දි මේ y වලට ආයි උත්තරයක් දාගෙන x වලට අගයක් දාගෙන පිසු ගෙලින්නේ නැහැ y එහෙම ලිව්වා m කීයද m දාන්න මං කිව්වේ අපි මුයි c විතරයි හොයන්නේ හරිද මෙතනදී c හොයාගන්න ඕනි නිසා මොකද්ද ඔන්න කොටක් දාලා ඊතල දාගෙන තරුවක් දාගෙන ලියාගන්න මෙන්න මේක සිංහලෙන් ලියන්න c හොයාගන්න ඕනි නිසා තමයි මේක ගෙනල්ලා ආදේශ කරන්න මෙතන x යි y යි වෙන අපිට c හොයාගන්න විදියක් නැහැ උදාහරණයක් මේ මෙන්න මෙතන බිඳුවක්වත් තිබ්බනම් මතකද මේ මෙන්න මෙතන බිඳුවකම 7 කියලා තිබ්බනම් c කයාගේ කිසි කේස් එකක් නැහැ පටකාල c 7යි කියලා දාත හැකි හරිද මෙතන බිඳුව තිබ්බනම් මතකනේ අර එදා දුවා බලන්න ආරවල මතක නැත්තම් මේ මෙන්න මෙතනගේ බිඳුව තියෙන්න ඕනේ මෙන්න මෙතනගේ බිඳුව තිබ්බොත් විතරමයි එහෙම කරන්න පුළුවන් දැන් අවුල තමයි මෙතන බිඳුවක් නැහැ බිඳුවක් නැති හින්දා අපි මොකෝ කරේ මේකට ආදේශ කරලා ගත්ත උත්තරේ මගද එදා මුළු අභ්‍යාසයක්ම යදුවා යාලා මේ අර කිව්වේ x කියාගේ මේ අර මෙහෙම කැපෙන් මම අර කිව්වේ මෙතනින් තමයි කැපෙන්නේ මෙතන බිඳුව x කියාගේ බිඳුවයි මෙතන 3යි එහෙම කී තව පොයින්ට් එකක් දුන්නා නිකන් 4 5යි ඔන්නෝම
මෙතන පොයින්ට් එක මොකද්ද? බිංදුවේ 3. මෙතන පොයින්ට් එක 4,5. ඕකේ අනුක්‍රමණය හොයාගන්නේ කොහමද? 5 රින 3 4 රින බිංදුව. 5න් 3 2යි 4න් බිංදුවක් 4යි. m සමානයි භාගයයි. ඒකේ කිසි අවුලක් නැහැ. m සමානයි භාගය. ඊට පස්සේ අන්තකණ්ඩය කෙලින්ම ගත හැකියි c. කෙලින්ම ගත හැකියි 3යි කියලා. ඇයි මේක බිංදුවයිනේ. හැබැයි ඒ විදිහට මේකේ ගන්න බෑ. මේකේ ගන්න බෑ. ඒකේ හොඳට ගාන දුන්නායින් පස්සේ බලන්න. මෙතන x කියාගේ බිංදුව වුණොත් හරිද? බිංදුව වෙච්ච හැටිය c ගත හැකි ඒ මෙතන තියෙන අගය y කියාගේ c. හැබැයි බිංදුව නෙමෙයි නම් අපිට මෙන්න මේ සීන් එක දාලා අනුක්‍රමණය හොයාගෙන මෙන්න මෙතෙන්ට ඇවිල්ලා ආදේශයක් දාලා අන්තක්කණ්ඩය හොයාගෙන මෙන්න මෙතනින් පස්සේ මෙන්න මේම විතරේ ගන්න ඕන. m කීයද? 4යි. මෙතන x එහෙමයි. c කීයද? 3යි. ඔන්න ඕක තමයි උත්තරේ. පට්ටමාරු කියලා කියන ඔයාලා කියන ගාන. පට්ටමාරුවක් නැහැ. ඉතින් විභාගේ ලකුණු දෙකක් දෙනවා ඕක ඇදුවා. හරි. දැන් ඔන්න ඔය කියලා දීපු විදියට ඔන්න තියෙනවා ඛණ්ඩාංක දෙක. ලක්ෂ හරහා යන සරල රේඛාවේ සමීකරණය සොයන්න. ලක්ෂ හරහා යන සරල රේඛාවේ සමීකරණය සොයන්න. චුට්ටක් ඇතර ලිව්වේ. අවුලක් නැහැනේ. ඊළඟ කියලා අසෙන් ලියන්න. 4 3,2 රින 1 ලක්ෂ හරහා යන සරල රේඛාවේ සමීකරණය සොයන්න. දැන් m සුපුරුදු පරිදි m දාගත්තා. y වෙනස බෙදීම x වෙනස. පරිසමට මෙතන රිනක් තියෙනවා. රින 1 අඩු කිරීම 3 නේ. දැන් 2 අඩු කිරීම 4. m සමාන රින 1 රින 3 උත්තරේ ගියේ. රින 1 රින 3 උත්තරේ ගියේ. රින 4යි. නේද? ඇයි මම ඕක නම් කියන හැමදාම රින ලකුණු දෙකක් එක ළඟ තියෙද්දි එකතු වෙනවා. හරිද? එකතු වෙලා මොනව ලියා ගන්න? මේ කටේ පිරෙන වචනත් එක්කම ලියා ගන්න. එකතු වෙලා රින වෙනවා. මෙතන හරි. ලකුණු දෙක එකම જાතිය නා රිනයි බං. ඉතින් මෙතන රිනයි මේ දෙන්න එකතු වෙනවා එච්චරයි. මේ දෙන්න ගුණ කරොත් ධනයි. රින 1යි රින 3යි ගුණ කරොත් ධන 3යි. මුන් දෙන්න එක ළඟ හිටියොත් මෙතන වෙන්නේ එකතුවක් ලකුණ රිනයි. දෙවිට වඩා කොහොමද ඕක කියන්නේ? රින 2යි. මාරු. කොහොමද රින 2 ආවේ? මෙතන ලකුණු අසමානයිනේ. ධනයි රිනයි. අසමානයි නම් මොකෝ කරන්නයි කිව්වේ? අඩු කරන්නයි කිව්වා. එතකොට 4න් 2ක් අඩු කරාම 2යි. දැන් මෙතෙන්ට ලකුණ දාගන්නේ කොහොමද? ධනයි රිනයි එක ළඟ තියෙනවා නම් අඩු කරා වැඩි එකේ ලකුණ දැම්මා. දැන් පිපාරේ දැන් අර තමාරුන් කල්පනා කරනවා මොකක්ද යකෝ වැඩි එක කෝ වැඩි මොකක්ද කියලා. මේ 2යි 4නුයි වැඩි කවුද? 4නේ. 4 ලකුණ මොකක්ද? පින. කොහොම වැඩිට බයි? හොඳ තියෝ යා ගන්න ඕන වැඩිට. කොහොමද බයින්නේ? තියෝ වෙන වැඩිට කොහොමද යන්නේ? සී හොයන්නේ කොහොමද? කොහොමද වෙන්නේ? කොහෙද තියෝ? මේ ඉන්න විනාඩිය මෙන්න මේක උත්තරේ දා ගන්න ඕන. මේකේ උත්තරේ දැම්මේ නැහැ. පින්නට රින කැපුවා. 4 2කින් බෙදුවම උත්තරේ කීයද? 2යි. එහෙනම් සමානයි 2යි. මේ මෙතන තියෙන උඩ රිනට යට රින කපතෑගි. හොඳේ. දැන් බය වෙලා වගේ බලන් ඉන්න එක කොහොමද කැපුවේ කියලා. ඉතින් උඩත් ඒකම තියෙදි යටත් ඒකම තියෙදි ඒ දෙන අපල දැත ඒක. ඒක මතක තියාගන්න. මෙතන 4 2කින් බෙදට හැකි 2යි. හරි. දුරෙන් විස්තර කරන්න දැන් මේක. ඊට පස්සේ y ට ගන්නොත් 3. y ට කීයද? 3. 3. හරි. ඊට පස්සේ m ට ගන්නොත් 2. එල ඊට පස්සේ x 4යි. හරි. සුපිරි. දැන් කියන්නේ ඊට පස්සේ 4යි 2යි වැඩි කරනවා 8යි. 4 4 2 8යි ධන c හරි. ඊට පස්සේ 8 එහා පැත්තට ගෙනියනවා රිනක් කළා. සුපිරි. 3 රින 8යි. c. දැන් ඊට පස්සේ
5යි මෙතන වැඩි කියලා ලකුණ ඍණ නිසා ඍණ 5යි. එල වැඩේ කොට. අතරම සතුටුයි ඈ. මම මේ දරන මහන්සියට මොකක් හරි එකක් කියනවනේ. අඩුම කොහෙන් හරි මොනවා හරි කියනවනේ. වටිනවා ඈ. හරි. එහෙනම් අපේ සමීකරණය මොකක්ද? y සමානයි mx ධන c y m කීයද? 2යි x c කීයද? ධන c නේ තියෙන්නේ. ආයෙත් ධන දාගමුකෝ. නැත්නම් ඒකත් බලන් ඉඳී බය දාගන්න. c වෙනුවට දානවා ඍණ 5යි. මොන බලන්න. ධනයි ඍණයි ගුණ කරායින් පස්සේ මොකක්ද? ඍණයි. ඔන්න ඔහම තමයි ඍණ 5යි. නැත්නම් ඔච්චර රිද්දවල එකක් අත වැඩන්නේ නැහැ. ධන c නේ තියෙන්නේ. ධන c වෙනුවට මෙතනක් තියෙන්නේ ධන c නේ. අත කතාව. ධන c වෙනුවට ලියත හැකි කවුද? ඍණ 5යි. එහෙනම් මෙතෙන්ට ලියනවා ඍණ 5යි. කතාව උතනින් සමාප්තයි. 21.3 අභ්‍යාසය. ඔන්න සුපිරිය. හදා 1.7 2.10 විනාඩි දෙකක් දෙන්න උත්තර දාන්න ටක් දාලා ඉන්නට හදන්නේ මේ සමීකරණය ලියන්න. මේකේ තියෙන්නේ දී ඇති ලක්ෂාරායන සරල රේඛාවේ සමීකරණය ලියන්න. සමීකරණය තමයි y සමානයි mx ධන c. කවුද යන්නේ මුලින්? m. කවුද අඩු කරන්න ඕන? 10න් 7ක්. හරි. 10න් 7ක් අඩු කරපු ඉඳ මෙතන 2කින් 1ක්. හරි. 10න් 7ක් අඩු කරාම 3යි. 2කින් 1ක් අඩු කරාම 1යි. m සමානයි 3යි. ඕගලන් කට්ටියට උත්තරය ඇවිල්ලාද කියලා m සමානයි 3 දාගේ. මට මතක විදියට ඔව් හරි. m සමානයි 3 ඇවිල්ලා. වැඩේ කොට. එහෙනම් මට දැන් ටිකක් ඉක්මනට කියත හැකි. අදලානේ තියෙන්නේ. c y සමානයි mx ධන c. y කීයද? 1යි. m කීයද? ඔව් කෑවැඩි. ඒක අඩු නිකමටවත් කියන්නේ නැහැ. y බං 7යි. m කියන්නේ කීයද? 3යි. x කියන්නේ කීයද? 1යි. ධන c. 7යි 3 අරක් 1 3යි ධන c. 7න් 3 4යි. 2 3 කමා ඍණ 1යි. ඍණ 2.9. m සමානයි y වෙනස බෙදීම සුපුරුදු පරිදි x වෙනස ලස්සනට ලියලා ඉන්න m ඔන්නේ සමානයි y වෙනස කොයි 9යි. ඍණ ඊළඟට ඍණ 1. ඔක කොහොම ලියවම තේරෙන්නේ නැත්නම් මෙහෙම ලියන්න. ඍණ 1 ගන්න. ඍණ 1. ඍණ 9. අන්න එතකොට හොඳටම තේරෙනවා. අර එහෙම ලියවම ටිකක් ඔයාලා මඤ්ඤං වගේ බලන් ඉන්නවා. නොම ලේසි. මේකේ මේක අඩු කරලා. එතකොට හරි. ඊළඟට දැන් මේකයි මුලින් ලිව්වේ. ඉන්න මෙයාව ගන්න. 3 ඍණ ඇයි මේ ඍණ ඇවිල්ලා මැද්දේ ඍණ 3 ඍණ අඩු කිරීමේ ඍණ ඊට පස්සේ කීයද අඩු කරන්න ඕන ඍණ 2ක් අන්න පරිස්සමට ඍණ 2යි m සමානයි ඍණ 1යි ඍණ 9යි ඍණ 10යි 3 ධන 2යි m සමානයි ඍණ 10 බෙදීම 3යි 2යි 5යි පොඩි යට කැලේ නියම් පේන්න ටිකක් තියෙනවා මේ මෙතන 5 ලිව්වේ ඈ 3යි 2යි එකතු කරලා 5යි දැම්මේ මෙතන දැන් m සමානයි ඍණ 2යි. කොබලන ආපු කට්ටිය c හොයාගන්න. කොහොමද? y සමානයි mx ධන c. y කියන්නේ කීයද? අපි ගමු 9. කැමති එකක් ගන්න පුළුවන්. ඉතින් ඍණ 1 ඕන ඍණ 1 දා ගන්න පුළුවන්. මට හොඳයි 9 මම 9 ගත්ත මෙතන. m කියන්නේ ඍණ 2යි. x කියන්නේ ආයෙම ඍණ 2යි. ධන c. ඍණ දෙවරක් ඍණ 2. කීය? ධන 4යි. ධන c. 9න් අඩු කරනවා 4ක්. c සමානයි 5යි. ඔන්න උත්තරේ. ඊළඟ 4.3 8.4. හරි. දැන් කොහොමද වෙන්නේ වැඩේ? හදා. මම පිළිවෙලට දාන්න හදාගෙන යන්න.
ඔය තුන්වෙනි ගාන හොඳේ. ආ මේක 3 ඊළඟ එක 4 පොත් නැති කට්ටියට 2 ඍණ 5යි. හදාගෙන යන්න. ඍණ 2 7. මම මේක නම් හදන්නේ නැහැ හොඳේ. මේක ඔයාලා හදන්න නේ. ඒක හදලා తీරුවා නැහැ. 5. ඍණ 1 ඍණ 8. එකක්. අන්න සුපිරි ගානක් ඈ. 3 12. 6. ඍණ 5 1 10 ඍණ 5. ඔයගොල්ලන් ටික හදා. ඔය ඇති. 4 ඍණ 3යි 8 ඍණ 4යි. 4න් 3ක් 1යි 8න් 4ක් 4යි. එතකොට m සමානයි 4න් 1යි. හරිනේ? එතකොට c සමානයි y සමානයි mx ධන c. y කියන්නේ කීයද? 4යි. m 4න් 1යි. x කියන්නේ 8යි. ධන c. 4 වරක් 1යි 4 වරක් 2යි. 4 සමානයි 2 ධන c. c සමානයි 2යි. හරි. ඔයාගේ උත්තරේ හරි. මෙන්න මේක අතන පරිස්සමට. ඒකේ කරන්න ඕනේ m සමානයි 7 මෙහෙම ගමු. ඍණ 5 කොහොම ගත්තත් ගන්න. මෙහෙම ගමු. ඍණ 5 ඍණ 7යි. හරිනේ? ඊළඟට 2 ඍණ 2යි. පරිස්සමට. ඍණ 5යි ඍණ 7යි ඍණ 12යි. 2යි ධන 2යි. 2 ඍණයි ඍණයි ධනයි. ධන 2යි. මේ මෙතන ලියලා තියෙන්නේ ඍණ 2. හොඳ එතන ටිකක් පේන්නේ නැතුව මේ බෝඩ් එකේ මේ පාට තියෙනවා. 2 ඍණ 2. එතකොට ඍණයි ඍණයි ධනයි 2 ධන 2. m සමානයි ඍණ 12 බෙදීම 2යි 2යි 4යි. m සමානයි ඍණ 3යි. ඔන්න වැඩි. හරි. m සමානයි ඍණ 3 වෙද්දී බලන්න. c කියගේ y සමානයි mx ධන c. ඉක්මනට ඇදුවා දැන් මෙච්චරලා නටපු හින්දා. ඒකට බයින්න එපා අපෝ මෙන්න කියාගෙන යනවා කියලා. එහෙම නෙමෙයි. අර ටික හිමින් කියලා දුන්නානේ. y සමානයි 7යි. m සමානයි ඍණ 3යි. x ඍණ 2යි. ධන c. 7 සමානයි ඍණ ඍණයි ධන 3 වරක් 2 6යි. c 6 මේ පැත්තට දැම්මා. 4 ඍණ 6 c. c සමානයි 1යි. ඔන්න වැඩි. මේක මම කියලා දීලා තියෙනවා සමහරුන්ට මේ සමහරුන්ට කියලා දීලා නැහැ. ඕනම ඉලක්කමක් පහෙන් බෙදෙන ඉලක්කමක්. හොඳේ ඕනම ඉලක්කමක් කිව්වම වැරදි. පහෙන් බෙදෙන ඉලක්කමක් පහෙන් බෙදන්න ලේසි විදියක් මොකක්ද? දැන් කෙටි ක්‍රමයක්. මෙහෙම බෙදන්න නැතුව 575. මෙහෙම ලියාගෙන හදන්නේ නැහැ. අම්මේ නේද? කොහොමද මේකේ එකපාර උත්තරේ දාන්නේ? හරි 570 ගන්නකො. ඒකට ටික ළඟ එකක් නේ. බිංදුව තියෙන එකක් අන්තිම නා. 570 බෙදීම 5. කියන උත්තරේ එකපාර. තප්පරෙන් කියන්න පුළුවන් මිනිස්සෙක් ඉන්නවා. මෙන්න මේ ඉස්සරහින් තියෙන දෙන්න වැඩි ගන්න දෙකේ. වැඩි කොට. 57 දෙකෙන් වැඩි කරාම ගියේ 114. එහෙනම් 570 පහෙන් බෙදුවම උත්තරේ 114. ඉතින් 575 තිබ්බනම් කොහොමද වැඩි කොට දාන්නේ? ඒත් කරන්නේ 57 දෙකෙන් වැඩි කරනවා 114යි. මෙතන එක පහක් තියෙන හින්දා මෙතනට එකක් එකතු කරනවා 115. ඔන්න වැඩි. පහෙන් බෙදෙන වෙලාවලට ප්‍රයෝජනවත් තියෙයි. තව ඒවා දිනවා ඒ ඉස්සරහට. අද කිව්වම ඒ අතලෙකුත් නැහැ. කම්මැලිනේ. ඉතුරු ටිකේ මේට ඊළඟ දවසේ කියන්න. හරි. එහෙනම් ඔක ලියා ගන්න. මේ හරි ඔන්න තව ගණන් දෙකක් විතර දෙන්න හදනවා. මේක හදන්නකොට ටැග් ගාලා දාන්න උත්තරේ. 376. පහෙන් බෙදා. කී? 74. 37 වැඩි ගණන් දෙකේ. දැන් ගන්න 280. බෙදන්න පයි. ඉක්මනට ගියා. මේ ඉස්සරහ ඉලක්කම් දෙක වැඩි ගණන් දෙකේ. 56. ඔන්න වැඩි. මුතර පයින් බෙදද්දී උත්තර තමයි. ආයි පොකේ තව කියන දෙයක් නැහැ.
නිකන් ගෙදර ඉන්න ගමන් ඔය ඉස්කෝලේ ගියාම කම්මැලි ගමන් නිකන් ජොලියට කරලා බලන්න වැඩි. යාළුවන්ට කියන්න. අර වෙන්නේ වැඩක් තියෙනවා. කරමුද? මුටිනෝ ගෑ පිස්සේ කියලා ඉතින්. හරි. ඊළඟ දවසේ සඳා උදෑසන 4ට වැඩේ කළ ඉවරලා තව එකක් කියලා දෙන්නම් පාය කාලේ විතර. එහෙනම් ගිහිල්ලා මුසරණ